ඔබට දොස් පවරපු ඔබත් එක්ක අමනාප වුණු සමහරට ඔබ නිවැරදිව කටයුතු කරන මොහොතකදීත් ඔබව අපහසුතාවයට පත් කරපු ඔබට දොස් පවරපු කෙනෙක් ගැන ඔබට ඇති වෙන්නේ මොන වගේ හැඟීමක්ද? ඔබට සමහරට වෛරයක්, ක්‍රෝධයක්, තරහක් ඒ පුද්ගලයා පිළිබඳව හිතට ඒවි. හැබැයි ඒ තුලින් ඔබ ලබන්නේ කොහොමද? ඒක තමයි අපි අහන්න ඕන දේ. අපට කවුරු කෙනෙක් වැරද්දක් කරත්, අපට හානියක් කරත්, ඒ තුලින් ඔහු ලබන දේද වටින්නේ එහෙම නැත්නම් මා ලබන දේද? ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිත ක්‍රමය තුළ ඒ පුද්ගලෙක් එහෙම නැත්නම් බාහිර කෙනෙක්ගේ ක්‍රියාකාරකම් මත මගේ පැවැත්ම වෙනස් වෙන්න ඉඩ දෙනවද? ඒ නිසා වැදගත් වෙන්නේ මේ ජීවිත ගමනේදී සමාව දීම. සමාව දීම තුළ ඔබ සුවිශේෂී පුද්ගලෙක් කරනවා. වටිනාකම් සහිත පුද්ගලෙක් කරනවා. සමාව දීම දුර්වලතාවයක් නෙමෙයි. සමාව දීම කියලා කියන්නේ පෞරුෂයේ ලක්ෂණයක්. ශක්තිමත් මිනිස්සුන්ට හැකියාව තියෙනවා. තවත් කෙනෙකුට සමාව දීම. මොකද ඒ සමාව දීම තුළ ඔහු තමුන්ගේ ශක්තිමත් බව ඔප්පු කරලා පෙන්නන නිසා. තෙරසා මෞතුමිය කියනවා ආදරය පිරුණු මිනිස්සු ළඟ තමයි සමාව දීමේ ගුණය තියෙන්නේ කියලා. ඒක නිසා ආදරණීය පුද්ගලෙක් වුණොත් එහෙම තමුන්ට හැමදාම සිනා වෙලා සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ මොකද්ද? අර සමාව දීමේ ගුණාංගය ඇති කරගත්තාම. ඒ නිසා අපිට ජීවිත ක්‍රමය තුළ අපි මොනවද ඉතුරු කරලා යන්න හිතාගෙන ඉන්නේ? මොනවද ඇති කරන වටිනාකම? මොනවද මම එකතු කරගන්නේ? ඒ නිසා අනිත් අය තමුන්ට ලබා දෙන කරදර, දෝෂාරෝපණ, හිරිහැර, විවේචන එක්ක මගේ ජීවිතය අරගෙන යනවද? නැත්නම් මම සමාව දීලා මගේ වටිනාකම් තුලින් මගේ ගමන ලස්සන කරගන්නවද? ඒ තීරණේ තියෙන ඔබ ළඟ. ඔබට පුළුවන්. ඒ නිසා මේ සමාව දීමේ බලවත් බව, සමාව දීමේ ශක්තිමත් බව, සමාව දීමේ පෞරුෂයේ තියෙන ගුණාංගය, විශ්වාසනීය බව අපි ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබට මේ සමාව දීමේ ගුණය ශක්තිමත්ව අරගෙන යන්න, වාසන ජීවිතයක් ගත කරන්න වාසනාව තියෙනවා. ඒක නිසා වාසනාවන්ත ජීවිතයක් මම ප්‍රාර්ථනා කරනවා.